අද අපි ආටා පිටි ඉඳිආප්ප හදන්න යන්නේ. ආටා පිටි එහෙමත් නැත්නම් හෝල් වීට් ෆ්ලාවර් වලින් ඉඳිආප්ප රෙසිපි ඉල්ලලා තිබුණා. ආටා පිටි පාන් පිටි දෙකම එක විදිහ තමයි. හැබැයි ඉල්ලලා තිබ්බ නිසා සමහර දේවල් පොඩ්ඩක් වෙනස් නිසා මම පෙන්නන්නම් ඔයාලට. මම මෙතන ඉස්සලාම් පෙන්නන්නේ පිටි එක තඹ ගන්න විදිය, පිටි තඹන විදිය දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම ගන්නවා මෙන්න මේ වගේ තුනී රෙදි කෑල්ලක්. මේකට ඔයාලට ලිනන් එහෙම නැත්නම් මල් පීස් මොනවා හරි කොටන් ඒ වගේ රෙදි කෑල්ලක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රෙදි පොඩි කොට්ට උරයක් ගන්න පුළුවන්. නැත්නම් කඩදාසි බෑග් එකක් ගන්න පුළුවන් පිටි තම්බන එකට. ඒ වගේ දෙයක් ගන්න පුළුවන් ඔයාට. මම මෙතන ආටා පිටි ග්‍රෑම් 200ක් ගන්නවා. පිටි ටික ස්ටීමර් එක උඩට අර ගත්ත රෙද්ද දාලා ඒක උඩට පිටි ටික දාලා ඉවර වෙලා හොඳට වහලා ඉවර වෙලා උතුරන වතුර එකක ස්ටීමර් එකේ තියලා තඹ ගන්න ඕනි. වතුර හැම වෙලේම අර හිල් වලින් රෙද්දට නොගෑවෙන විදියට අඩුවෙන් දාගන්න. මොකද වතුර ගොඩාක් උඩට ඔයා භාජනේ දාගත්තාම ඒ වතුර උතුරනකොට වතුර උතුරන වේගෙට වතුර ඇවිල්ලා මෙන්න මේ වගේ ටිකක් දාගන්න. අර රෙද්ද තෙමිලා ඔයාගේ පිටිවල සමහර විට ටිකක් අහක යන්න පුළුවන් පිටි තෙමුනොත් එහෙම. ඒක නිසා ටිකක් ඇති මේ ප්‍රමාණය තඹ ගන්න. මෙන්න මේ වගේ ස්ටීමර් එක තියලා ඊට පස්සේ වහලා ස්ටීමර් එකේ තඹ ගන්න. මේක පොඩි ප්‍රමාණයක් නිසා පැය භාගයක් විනාඩි 35ක් වගේ යනකොට තැම්බෙනවා. ඔයාට සුවඳ දැනෙනවා තැම්බිලා කියලා. ඒ වෙලාවට ලිපෙන් බාගෙන රස්නෙම්ම ඔයාට පුළුවන්. රස්නෙම්ම කරාම මේක පොඩි වෙලාවක් යන්නේ. පිටි එකේ කැට ටික කඩාගෙන මම නම් මේ පොටේටෝ මෑෂර් එකක් අරගෙන හැමම පිටි කැට ටික කඩාගත්තා. ඒ ගමන්ම හලාගත්තා. මේක ටිකක් වෙලා තිබිලා හයි වෙනකොට ටිකක් හයි වෙනවා වැඩි. හදිස්සියෙම හයි වුණොත් එහෙම ඔයා කරන්න අතින් ඔයාට ඕන නම් එහෙමයි. එහෙම නැත්නම් ඉතින් ඔය ග්‍රයින්ඩර් එකට වගේ දාලා ගන්න ලේසි. ඉතින් කාලේ නාස්ති කරන්න ඕනේ නැහනේ. මේ වගේ රස්නෙම්ම කරාම හරි ඉක්මනට මේක කරගන්න පුළුවන්. පිටි ටික අනලා ලෑස්ති කරගන්න අතරේ මේකට ඔයාට ඇත්තටම පාන් පිටි ආට පිටිවල ට්‍රිකීම එක තමයි ගන්න වතුර එක පිටි යනන. ඉතින් මම ඔයාට ක්‍රම දෙකක් වගේ කියලා දෙන්නම්. මට ලේසි ක්‍රමයේ ඉස්සලාම පෙන්නන්නම්. පිටි ටික හලන අතරේ මම කියන්නේ වතුර උතුරන්න තියාගන්න. සාමාන්‍යයෙන් පාන් පිටි වලටත් වඩා ආටා පිටි වලට ටිකක් වැඩිපුර වතුර අවශ්‍ය වෙනවා. ඉතින් ටිකක් වතුර වැඩිපුර තියාගන්න. ඒ වගේම තමයි මේ පිටි එක මෙහෙම හලනකොට එහෙම ගොඩක් වෙලාවට එන්නේ ත්‍රිපෝෂ සුවඳක්. මම දැන් පිටි එක අනන්න හදාන්නේ. මෙතන ග්‍රෑම් 200 වුණාට මම 200ම එකපාර දාගන්නේ නැහැ. මොකද මදි වුණොත් වෙන පිටි නැති නිසා වෙන පිටි මික්ස් කරන්න තඹපු පිටි නැති නිසා. ඉතින් ටිකක් දාගත්තා. පිටි ග්‍රෑම් 200ටම ලුණු තෙහෙන්දි කාලක් ඇති. ලුණුත් මේකටම එකතු කරලා කලවම් කරලා තියාගන්න. පිටි එකෙන් භාගයක් වගේ තමයි මේ දාගන්නේ. ඊටු ටික මම වතුර දාන ගමන් ටික ටික එකතු කරගන්නවා. මෙතන මම මුලින්ම මැනලා ගත්ත වතුර මිලිලීටර් 600ක්. මම අන්ලා ඉවර වුණාට පස්සේ ඔයාට කියන්නම් මට කොච්චරද වතුර ගියේ කියලා. මොකද රත් කරාට පස්සේ ආයි කෝප් වලට දදා ඉන්නේ. මෙන්න මේ ගානට මම වතුර එක ගන්න. ඔයාට පේනවා මේකේ උතුරනවා. හැබැයි උඩින් බුබුලු දාන්නේ යට භාජනේ යටින් බුබුලු දානවා පේනවා. මේ ගානට ගත්තාම ඔයාට නිමන්න මුකුත් ඕනේ. හරීම පදමට එනවා. මේ වගේ ටික ටික දාලා අනා ගන්න. හදිස්සිය ඔයාට ඒ ක්‍රමයේ හුරු නැත්තම් සම්පූර්ණයෙන්ම වතුර එක උතුරවලා වතුර එක මාරු කරන්න වෙන භාජනයකට මාරු කරලා හැන්දකින් විනාඩියක් විතර වගේ ඒ වතුර එක පොඩ්ඩක් නිමන්න. අර වතුර එක හැන්දි ගාලා වගේ ඊට පස්සේ ඒ වතුර එක අරගෙන අනන්න. මේ ගානට ගත්තාම ඔයා මොනවත් කරන්න ඕනේ නැහැ. කෙලින්ම පිටි එක ලෑස්ති කරගෙන තියාගෙන අනා ගන්නයි තියෙන්නේ. දැන් මම අර ඉතුරු පිටි ටිකක් දාගෙන ටික ටික අනා ගන්නවා. මේක වතුරත් ටික ටික එකතු කරලා. දැන් මං වගේ තඹපු සම්පූර්ණ පිටි එකෙම ඉඳිආප්ප හදනවා නම් කල්පනාවෙන් හදා ගන්න ඕනේ. මෙන්න මේ පදමට දැන් හරි ඔයාට හිතෙනවා නම් තව වතුර චුට්ටක් ඕනි කියලා වතුර කෙලින්ම දාන්න නැතුව ඔයා අනන මේ හැන්දේ හරි හැන්දි මිට හරි පොඩ්ඩක් වතුර එකේ තෙමලා මෙහෙම මික්ස් කරන්න. කෙලින්ම වතුර ඇඩ් කරලා වතුර වැඩි කරගන්න යන්නේ නැතුව. දැන් ඔයාට පේනවා කෝප්පේ ඇලෙන්නේ නැහැ. පදම හරි මේ ගානට. ඉතින් මේ පිටි හරි ඉක්මනට වේලෙනවා. ඒක නිසා ඉක්මනට තඹ ගන්න ඕනි. එහෙම නැත්තම් මේක හොඳට වහලා පැත්තකින් තියන්න මිරිකන අතරතුරෙත් ඇරලා යන්න එපා. එහෙමුණොත් ඉන්දියාප්ප ටික තඹ ගන්න හරි අමාරුයි. දැන් බලමු මට වතුර කොච්චර ගිහින් තියනවද කියලා. මේ තියෙන්නේ මම ගත්ත මිලිලීටර් 600න් ඉතුරු වෙච්ච ටික. මෙතන මට මිලිලීටර් 300ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ හරියටම පිටි ග්‍රෑම් 200 අරන්න මිලිලීටර් 300ක් මට ගියා. මේක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා ඔයා ගන්න පිටි එකේ තත්වය අනුව. ඉතින් 300ක්ම යනවා කියලා හිතලා එකවර දාන්න එපා. ඊට පස්සේ ඉතින් මේ වගේ මිරික ගන්න. මෙන්න මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඔයා ඉන්දියාප්ප පළවෙනි පාර මිරිකලා දෙවෙනි පාර මිරිකලා ටික වෙලාවක් යනකොට
මේ හිල් වලින් පිටි එක එන්නේ නැහැ, ගුලි වෙනවා වගේ නිකන් තදයි වගේ තේරෙනවා. එහෙම වෙන්නේ ඔයා ඉන්දියාප්ප ඔයාගේ වංගෙඩිය හරස් අතට නිකම්ම පිටි එකේ තියලා තිබ්බහම. එතකොට ඔයාගේ සිදුරු ඔක්කොම වේලිලා ඒ තියෙන පිටි ටිකෙන් ඒ සිදුරු ටික සීල් වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම ඉන්දියාප්ප වංගෙඩිය යට අතට තියන්න. මේ වගේ වතුර එක උණු කරගෙන ඊට පස්සේ ඉතින් ස්ටීම් එකකට දාලා තඹ ගන්න. ස්ටීම් එකේ සිදුරක් තියෙනවා නම් ඒකත් ටිෂු එකකින් හරි වහ ගන්න. දැන් මම පෙන්නන්නම් මම පොල් තෙල් අනම්මනම් කිසිම දෙයක් ගෑවේ නෑ මේ වට්ටි වල එහෙම ඔයා දකින්න නැති. හැබැයි ඇලෙන්නේ එහෙම නෑ. මම ඩෝ එකට පොල් තෙල් දැම්මෙත් නැහැ. පිටි ඩෝ එක හරියට අනා ගන්න. එතකොට ඔයාට හොඳට සොෆ්ටට වගේම ඇලෙන්නේ නැතුව ඉන්දියාප්ප ටික හදා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම තඹගත්ත ඉන්දියාප්ප ටික මම එකක් ගලවලා පෙන්නන්නම් මේකේ සොෆ්ට්නස් එක ඒ වගේම මේක පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. විනාඩි 2-2.5 විතර වගේ තැම්බෙන්න ගියා. ඉතින් බාන්න කලින් පොඩ්ඩක් බලන්න තැම්බිලාද කියලා ඇඟිල්ලෙන් ඔයාට පොඩක් අද කරලා බැලුවාම අතේ ඇල්ලෙන්නේ නැහැ. තැම්බිලා කියලා තේරෙනවා. මෙන්න මේ වගේ සොෆ්ටට එනවා ඉන්දියාප්ප ටික. මේ තියෙන මං හදාගත්ත ඉන්දියාප්ප ටික මං ඉන්දියාප්ප 20ක් හැදුවා පිටි ග්‍රෑම් 200න්. ඔක්කොම හොඳට සොෆ්ටට තියෙනවා. හැබැයි හොඳට වහලා තියාගන්න. නැත්තම් මේක ඉක්මනට වේලෙන්න බලන නිසා. ඉතින් එහෙමනම් මං හදපු ගමන් ඉන්දියාප්ප 3-4ක් රස බලන්න තමයි හදන්නේ. ඊයේ ඉතුරු චිකන් ටිකක් තිබුණා. ඒ චිකන් එකයි කිරි හොදි පොල් සම්බෝලයි ටිකක් එක්ක. ඔන්න එහෙමනම් මගෙන් ආටා පිටි ඉන්දියාප්ප රෙසිපිය ඉල්ලපු අය හදලා බලන්න. මේකෙන් ඇත්තටම ත්‍රිපෝෂ සුවඳක් එනවා. අනිත් පාන් පිටි ඉන්දියාප්ප වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් ආටා පිටි වලින් රොටියෙම හැදුවාම ටිකක් රස වෙනස් කියලා අපි දන්නවා. රස අඩුයි සාමාන්‍ය පාන් පිටි වලට වඩා. හැබැයි ඉන්දියාප්ප වලදී නම් ඒක වෙනස්. ඒක නිසා ආටා පිටි වලින් හදලා නැත්තම් ඔන්න ඔයාත් ඉතින් හදලා බලන්න. හදලා බැලුවොත් මේකේ මොනවා හරි ඔයාට තව ප්‍රශ්න අහන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයා හැදුවොත් මගෙත් එක්කත් ෂෙයා කරගන්න. thank you. ඉතින් හැමදාමත් වගේ වීඩියෝ එක බලාගෙන හිටියට